ගිලෙම් ඔබේ ගුණමෝගේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ වැටවවදල් දෙකොටුවලිය මහා සංඝරත්නයේ පිළිගත් ස්වාමීන් වහන්සේ අපි පාපකරන පිළිගන්නවා. අද ධර්මදේශනා සහ වැටවවදල් පිළිගත් ස්වාමීන් වහන්සේ අපි පාපකොට දෙහත්තිය පූජා කරමින් ආශිර්වාද වාස්කාරයෙන් පිළිගන්නවා. සාදු 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 පෙරුම් පුරාගෙන එන සංසාර ගමනේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ප්‍රථම අදිෂ්ඨානය ලැබෙමින් බුද්ධාංකුරයක් ඔබට පත් වෙන්නේ දවස් 7ක් පුරාවට තමන්ගේ අම්මව කලේ තියාගෙන මුහුදේ ගොඩබිමක් සොයාගෙන පිහිනා ගිය ගමනේදී. එදායි අම්මා මේ දරුවට ආශිර්වාද කරනවා මගේ පුතා බුදු වෙන්න ඕනේ කියලා. අම්මා කෙනෙක්ගේ ආශිර්වාදය එහෙමයි. ඒ වගේම තමයි තාත්තා කෙනෙක් කියලා කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ දැවැන්ත ශක්තිය සූර්යයා වගේ. හිරු කිරණින් සඳෙලියේ සිහිලසින් දරුවෙකුගේ ජීවිතය හැඩවෙනවා, උපවත් වෙනවා. දරුවෙකුගේ ජීවිතයේ හිරු සඳු දෙකම එක්වර මිලිනව ගියොත් ඒ දරුවා නැගගන්නට දරු ගොඩක් තියෙනවා. ඒක තමයි වඩාත් විශේෂ වෙන්නේ. මොකද දුෂාන්ත දර්ශන කියලා කියන්නේ හරි ආදරණීය දරුවෙක්. මොකද එහෙම කියන්නේ හේතු කාරණා ගොඩක් තියෙනවා. අද මගේ දකුණු පසින් වාඩි වෙලා ඉන්න අපේ පින්වත් ලොකු හාමුදුරුවන්ව මට මුණ ගැස්වන්නේ දුෂාන්ත දර්ශන මහත්තයා. මොකද මම පාසල් යන කාලයේදී අන්‍යයන්ගම් කරා යනකොට එන්න පන්සලට යමු ආම්තුරු මුණ ගැහුම් කියලා බණපදයක් අහන්න සලස්වලා ධර්ම යාත්‍රාවට මාව කොට කලේ දුෂාන්ත මහත්මයා. මගේ ආදරණීය ගුරුතුමන්. එතුමන්ගේ මේ වගපෙන්වීම නිසා මම එතුමන්ගේ ශිෂ්‍යෙක් බවට පත් වෙලා 16 වසරක් මාධ්‍ය වෘත්තිකයෙක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව් සංස්පර්ශ කරනවා. ඒ විතරක් නෙවෙයි දුෂාන්ත දර්ශන කියලා කියන්නේ දහම් පාසල් දරුවන්ට දහම් දැනුම ලබා දෙන ආදරණීය ගුරුදරුවා. ඒ වගේම සමාජය තුල බොහෝ සේවා කටයුතු කරමින් පුළුල් පරාසයකට Tamanගේ දැනුම බෙදා හරිමින් බොහොම නිර්ලෝභීව Taman වෙනම වූ සමාජ නායකත්වයේ තරණ පිරිසක් බිහි කරන්නට කැපවුණ ආදරණීය චරිතයක්. ඒ අතර තමයි සමහර විට දෛවයේ අකටයුතුකම් නිසාවෙන් කර්ම ශක්තිය ප්‍රබල වෙලා බොහෝ බරපතල රිය අනතුරකට එතුමා සහ එතුමාගේ මව ගොදුරු වෙන්නේ. එතනින් ජීවිතයේ කන පිට පෙරලෙන්න නිර්මිත වුණා. එතන තමයි යාදමයන්ගේ ජීවිතයේ වාසනාවන්ත කාලය පටන් ගන්නේ. තරු පහේ හෝටලයකටත් වඩා පහසුකම් ලබා දීලා තමන්ගේ ආදරණීය අම්මව බලා ගන්නා හරි ආදරණීය පුත්‍රයෙක් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි මට මේ කාරණා ටික සඳහන් කරන්න. ඒ වගේම අසනීප වෙන තමන්ගේ ආදරණීය තාත්තව ලෝකයේ තියෙන හොඳම රෝහලට නැති සැප පහසුකම් වලින් තමන්ට පුළුවන් විදිහට රජෙකුටත් වඩා හොඳට සැප පහසුකම් ටික ලබා දීලා තමන්ගේ තාත්තව බලා ගන්නවා. මේ සංසාර ගමන හරිය පුදුමයි. පතාගෙන එන අය සංසාර බැඳීමේ ප්‍රබලත්වයෙන් පෙන්වුම් කරලා පතාගෙන ආව විදිහටම සංසාරේ නිමා කරන්න එකට මත්වැල් බැඳගෙන සමුගන්න දවස් තියෙනවා. ඒක හරිය නිර්මල ආදරයක්. ඒ ආදරෙන් සාවෙන්න සංසාරේ පුරා තමන්ව පතාගෙන ආපු තමන්ගේ ප්‍රියම්බිකාවිය සිනහවන්ත බිරිඳ
මෙලොවෙන් සමුගන්නා දවසේ එතුමත් තමන්ගේ සුසුම් පොද වාතයට මුසු කරලා දැස් පියා ගන්නවා. මොකද ඒ ආදරණීය ගමන ඒ පින්වන්ත මෑණියන් එක්කම යන්න ඕන නිසා. අදට සත්දින ඔවුන්ගේ ගමන ආරම්භ කරලා නමුත් ඒ පින්වන්ත අම්මයි තාත්තයි රටක් වටින ලොවක් වටින පුතෙක් අපට දායාද කළා. ඒ පින්වන්ත පුතා පින්වන්ත සිසු පරපුරක් මාතා පෙන්තේ හරං චම්තුං කුලේ ජෙට්ඨා පචායනං සංහං සකේල සම්භාසං ඒසු මෙය්‍යප්පහායනං මච්චේර විනයේ යුක්තං සච්ඡං කෝදාමි දුන්නරං තං වේදේවා තාවතින් ආවස පුරිසෝ ඉතාති ඉන්දිරිය දීපාලෝක මහානලස්ථානයේ වැඩ වාසය කරන පූජ්‍යතර මහා සංඝයා වහන්සේගේ මහතරයි. ශ්‍රද්ධා ස්වාමීන් කලගුණදා පින්වතුනි පින්වත්නි මතක ධර්ම දේශනාවක් සඳහා පෙරතු හැමදෙනාම ධර්ම ශ්‍රවණයේ පිණිස සූදානම් වන වෙලාව. ඇයි මේ බණට මතක බණ කියන්නේ? මත කියන වචනය තුළ මතක කියන වචනය තුළ වචනාර්ථ දෙකක් තියෙනවා. ඒ තුළ මත කියන අක්ෂර දෙකේ එකතුව මිනිය කියන අදහස. මූර්ත දේය මිනිය මේ අදහස. මරණයට පත් වූ පුද්ගලයා සුවපත් භාවයට පත් කරවීමේ අරමුණ පෙරදැරිව කරන ක්‍රියාවලියක් නිසා ක කියන්නේ අදහස් කරනවා මියගිය ඇත්තවුන් අරමුණු කරගෙන කරන ක්‍රියාව. මියගිය ඇත්තන් අරමුණු කරගෙන කරන ක්‍රියාව ධර්ම දේශනාවක් වුණා. ඒක හඳුන්වනවා මතක ධර්ම දේශනාවක් කියලා. මියගිය ඇත්තවුන් අරමුණු කරගෙන කරන දානයට කියනවා මතක දානය කියලා. එතකොට මෙතන මතක කියන එකෙන් අදහස් කරන්නේ මියගිය වුන් අරබය අරමුණු කරගෙන කරන ක්‍රියාවලියක්. මතක බණක් නම් ඒ කරන ක්‍රියාවලිය බණක්. ඒක තමයි මතක බණ කියලා කියන්නේ. එතකොට ධර්ම දේශනාවක් සිදු කරනකොට ඒ ධර්ම දේශනාව හා සම්බන්ධ වෙන ශ්‍රාවක පිරිස නැත්නම් බණ අහන පිරිස බණ අහන්නට ඕන ක්‍රමවේදයක් තියෙනවා. කොහොමද බණ අහන්නේ? බණ ලැබෙන්නේ මොනවද? ලැබෙන දේ දන්නේ නැත්නම් කරන දේ ඉන්නේ නැහැ. අපි යමක් කරලා
අපට ලැබෙන දේ මොනවාද කියලා අපි දැනුවත් වෙන්න ඕන. එතකොට තමයි ඒ කරන දේ තුළ සැබෑ ඵල ප්‍රයෝජනයක් ඇති වෙන්නේ. බණ ඇහුවම ලැබෙන ආනිසංසය මගෙන් බණ අහලා තියෙනවනේ හුඟක් අය. ඒ නිසා ආනිසංස මොනවද කියලා මම කීප වතාවකදී කියා දීලා තියෙනවා. බණ ඇහුවම මොනවද අපිට ජීවිතේට ලැබෙන්නේ කියලා. බණ ඇහුවම ලැබෙන්නේ මොනවද? අලුත් මුණු ටිකක් තියෙන නිසා අපි මේ ප්‍රශ්නෙම අද අහලා පටන් ගමු. බණ ඇහුවම ලැබෙන දේ මොනවද? අලුත් අයගෙන් උත්තරයක් දෙන්න බලන්න. නැත්නම් මේ ප්‍රශ්නේ මීට කලින් ඇහිලා නැති කෙනෙක්ගෙන් උත්තරයක් එන්න. බණ ඇහුවම අපිට ලැබෙන්නේ මොනවද? බුදු දේශනාව අනුව පින්කම් 10ක් පෙන්නනවනේ. දානං සීලං ච භාවනා පත්තේ පත්තානුමෝදනා වෙය්‍යා වච්චා පචායංච දේශනා සුතේ දිට්ඨියු කියලා. මෙතන තියෙන පින්කම් 10ක්. දානං සීලං ච භාවනා දන් දීම, සීල් රැකීම, භාවනාව. පත්තේ පත්තානුමෝදන. පත්තේ කියන්නේ පත්ති දානය. පත්ති දානය කියන්නේ පින් දීම. පත්තානුමෝදනා පින් අනුමෝදනාව. පින් අනුමෝදනාව. වෙය්‍යා වච්චා පචායංච. වෙය්‍යා වච්ච වැඩිහිටියන්ට සැලකීම. අපචායනය කියලා කියනවා වත්පිළිවෙත් වල යෙදීම. දැන් පා දෝවණය කළා, පා පිස දැම්මා, පාවඩ එලා ඒ මත වඩමුවා ගත්තා, ආසන පැනෙව්වා. මේ කොහොම ධර්ම දේශනාවක් සම්බන්ධ වත්පිළිවෙත්. එතකොට ඒවා වතාවක්. ඊළඟට දේශනා ධර්ම දේශනා කිරීම. දැන් ඕගොල්ලෝ බණ කියන්නේ. ඒක නිසා සුති දහම් ඇසීම ධර්ම දේශනා කිරීම මගේ කාර්යය. ඔබට පුළුවන් ධර්ම දේශනා කරලා ගන්න. හමුදුරුව බණට වඩින්න දුෂාන්ත ආරාධනා කරනවා මළගේ දවසේදීම. ඒ කියන්නේ මතක වස්ත්‍ර පූජාව දවසේදීම. දුෂාන්ත පුතා කියනවා මේ කවුරුවත් ඕනේ මට අපේ හමුදුරුවම වැඩම කරලා බණ කියන්න. එතකොට මේ ආරාධනාව ධර්ම දේශනා කරන්ට ආරාධනා කරවීම ඒකත් වෙනක්. ඊගොල්ලෝ ධර්ම දේශනාව සඳහා පහසුකම් සැලසීම ඒකත් වෙනක්. ඔය ආසන පනවල තියෙන්නේ බලන් දෙපේ හරි උජාරුවට අපූර්වට පුටුවට බර දීගෙන ඉඳගෙන ඉන්න හැටි. බිම ඉඳගෙන ඉන්න ඊට එතකොට අපි ගණන් ගත්තේ නැහැ. ඕගොල්ලෝ හොඳම ඈ. පුටුවේ ඉන්නේ බැරි යුක්තික. අපි මේකම අමාරු ගන්න අපහසුතා නිසා උඩින් ඉන්නේ. පහසුතා තියන අය දෙමින් ඉන්නවා. එතකොට දෙවිදිහට ඉන්නෝ දෙවිස් බණ. ඒ පහසුකම් සලසනවා. ඒක ධර්මදේශනා කිරීම කියුවාම ඒ ධර්මදේශනා කිරීම ආශ්‍රය කොටගත් ওই ක්‍රියාවලිය සියල්ල ඒ පින්කමට අදාළයි. සෝති ධර්ම ශ්‍රවණය කිරීම ශ්‍රවණය සඳහා පහසුකම් සැලසීම. ඒක නෙමෙයි යකඩ කටකුත් කියලා තියෙනවා. තව හොඳට එන්නේ. ඊගාවට මේ මට නැති වුණත් කමක් නැහැ. ඔය උලම් වෙදි බණහන්නේ මම මෙහි දාඩිය දාගෙන බණ කියනවා. ඔය පැත්තට උලම් වෙදි බණ කියනවා. ඉතින් බලන්න පහසුකම් සැලසී. ඊළඟට
දෙටේජු ධර්මයේ පිළිබඳව ඍජු දැක්මක් ඇති කරගෙන එතකොට දස පුණ්‍ය ක්‍රියාවල ප්‍රධානතම කාරණා තුන ධර්මයේ සම්බන්ධයි. ධර්ම දේශනා කිරීම, දහම් නැසීම සහ ධර්මයේ පිළිබඳ ඍජු දැක්මක් ඇති කරගෙන 10 තුනක්ම වෙන් වෙලා තියෙන්නේ ධර්මයේ ආශ්‍රිත ක්‍රියාවට. එමනේ. එතකොට ධර්මයට ඒ ප්‍රමුඛත්වය දස පුණ්‍ය ක්‍රියාවලින් ලබා දෙන්නේ මේකෙන් අපේ ජීවිතයට ලොකු මහඟු ශක්තියක්. අපේ ජීවිත හැඩගැස්මක සැකැස්ම වෙනුවෙන් සහ සසර නැවැත්ම වෙනුවෙන් ධර්මයම මහෝපකාරී වෙන නිසා. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ ධර්ම රත්නයම ගුරුතන්හි තියන්නේ. එතකොට බණ ඇහුවම ලැබෙන දේ තාම කිව්වේ නැහැ. මොනවද? බණ ඇහුවම හාමුදුරුවනේ නිවන් අවබෝධ කරගන්න පුළුවන්. කෙනෙක් එහෙම උත්තරයක් දෙයි. මේ කතා කරන්නේ නැහැනේ. මං උත්තර කියනවා. සමහර කෙනෙක් කියයි බණ ඇහුවම හොඳට නිදා ගන්න පුළුවන්. ඇත්ත මුන් බණ වෙලාවෙත් දුකයි. අපේ රටේ පටන් අරගෙන ටික වෙලා යනකොට උන්දට කිරනවා ටොං ගානින් කිලෝ ගානින් පටන් අරන් අංශ ගානින් පටන් අරන් ටොං ගානින් කිරලා ඉවර කරා. උන්දට බුදියන්න පුළුවන් නින්නේ යනවා නියමයට බණ ඇහුවා. ඊගාට බණ ඇහුවාම මේ මනස සුද්ධ වෙනවා. හිතේ තිබුණ ප්‍රශ්නයක් ඒක විසඳගත්තා. හරි. ඔය ඔක්කොම එකතු කරලා බුදුහාමුදුරෝ දේශනා කරනවා ධර්ම දේශනාවකින් ලැබෙන ආනිසංස අසුතං සුනාතේ සුතං පරයෝදපේතේ කංඛං විතරතේ දෙට්ඨං උජ්ජව කරෝතේ චිත්ත මස්ස පසිදතේ මොනවද අපිට ලැබෙන්නේ? අසුතං සුනාතේ නොයසු දෙයක් අහන්න ලැබෙනවා. අහලා නැති දෙයක් අහගන්න අවස්ථාව ලැබෙනවා. අසුතං සුනාතේ සුතං පරියෝදපේතේ අහලා තියෙන දෙයක් නම් යලියලේ තහනකොට හිතේ තහවුරු භාවයක් ඇති වෙනවා. අපේ හාමුදුරුවෝ ඒ කියන කාරණාවම ඊට කලිනුත් හාමුදුරුවෝම දේශනා කළා. අහවල් බණින්දී ඔය කාරණාව ඔය විදිහටම කියවුණා. එහෙනම් ඒක හරි. බොහෝ දෙනෙක් බොහෝ දේශකයන් වහන්සේලා පිරිසක් දේශනා කරපු දේවල් නැවත ඇහෙනකොට අපිට ඒ පිළිබඳ තහවුරු භාවයක් ඇති වෙනවා නේද? ස්ථාවර භාවයක් ඇති වෙනවා. සතං පරියෝදපේතේ කංකම් විතරයි. ධර්මයේ පිළිබඳව අපේ ජීවිතවල විවිධ සැක සංකාවන් තියෙනවා. අවිශ්වාසයන් තියෙනවා. ඒක එහෙම වෙන්න පුළුවන් දුනාද? විවිධ ප්‍රශ්න අපිට තියෙනවා. ධර්මයේ ගැන, ඉතිහාසය ගැන අපිට එහෙම ගැටලු තියෙනවා. කංකම් විතරදී ඒ ධර්මයේ පිළිබඳව ඇතිවෙන සැක සංකාවන් දුරු කර ගැනීමේ හැකියාව ධර්ම ශ්‍රවණය තුලින් ලැබෙනවා. කංකම් විතරදී දෙත්තෙන් උජුම් කරෝතේ ධර්මයේ පිළිබඳව ඍජු දැක්මක් ඇති වෙනවා. ඍජු දැක්මක් ඇති වෙනවා. ඒ කියන්නේ දැක්ම හරීම ඍජුයි. කෙලින් ස්ථාවරයි. බණවම තමයි ධර්මයේ ගැන සැබෑ ස්ථාවරයක් ඇති වෙන්නේ. ඍජු දැක්මක් ඇති වෙන්නේ. චිත්ත මස්ස පසිදති. ධර්මයේ අවසාන ප්‍රතිඵලය තමයි
චිත්ත මස්ස පසීදති දාතබ්බං ධර්මයේ පිළිබඳව මහත් වූ චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා ධර්මදී සමය ලබනවා. බුදුහාමුදුරුවන්ගේ මුලින්ම බණ කෙනා අඤ්ඤං කුණ්ඩඤ්ඤ තවුස්තුමා දන්නවනේ බරණැස ඉසිපතනේ මිගදායේ පළමු ධර්ම දේශනාව වප්ප බද්ධිය මහා නාමස්සජේ ඉතිරි තමන්ගේ සහායකයා මේ පංච වර්ගීය තවුස බණවනවා. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව හමාර වෙනකොට මේ ඇත්ත ඔක්කොම සෝවාන් ඵලයටපත් වෙනවා. අනන්ත ලක්ෂණ සූත්‍රයේ නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ පංච වර්ගීය තවුසන් මාර්ගඵල අවබෝධයෙන් අරහත් ඵලයටපත් කරනවා. එහි භික්ෂු පබ්බජ්ජාවෙන් පැවිදි කරනවා. අඤ්ඤං කුණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ගත කරන්නේ මේ මහරහතන් වහන්සේ අවුරුදු 11යි. බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 11ක් ගත වෙන තැන කොසඹෑ නුවර බුදු පියාණන් වහන්සේ 11 වෙනි වස් කාලයේ කොසඹෑ නුවර භූසිතාරාමයේ තමයි වැඩ හිටියේ. ඒ වැඩ ඉන්න වෙලාවේ මේ වස් කාලයට සමගාමීවම බුදුහාමුදුරන්ගේ කමඨහන් ලබාගෙන කොසඹෑ නුවර මහ වනයේ ගල් ගුහාවක අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාවනානුයෝගීව වැඩ ඉන්නවා. භාවනානුයෝගීව වැඩ ඉන්න අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ උන්වහන්සේගේ දෛනික වැඩපිළිවෙල තමයි රාත්‍රියේ බවුන් වඩනවා විවේකී අවස්ථාවේ දිවා කාලයේ විවේකී අවස්ථාවේදී බවුන් වඩනවා භාවනා කරනවා අනෙකුත් අවස්ථාවන් වලදී පිණ්ඩපාතය සඳහා උදේ පාන්දරේ අර ගල් ගුහාවෙන් එළියට වඩිනවා පාත්‍රය අරගෙන පිණ්ඩචාරිකාව යෙදෙනවා දවල් දානේ පිණ්ඩපාතෙන් වළඳිනවා නැවත අර ගල් ගුහාවට වැඩම කරලා දිවා විහරණය කරනවා ඊට පසුව සන්ධ්‍යා භාගයේ නැවත සක්මනේ යෙදෙනවා අඳුර වැටෙනකොට උන්වහන්සේ ගල් ගුහාව තුලම බවුන් වඩමින් සිට සැතපෙනවා මේ විදිහට දෛනික වැඩ පිළිවෙල මාත් එහෙම කළා මාස 9ක් විතර අරණේ සීනාසනේ වැඩ ඉන්නවා පහුගිය කාලේ ඊට පෙර මම පැවිදි වෙච්ච අලුත ඉන්නේ සිංහරාජාරණේ එතකොට මේ කැලේමැදි කුටියක් ඉතින් මේ කුටියේ ඉඳලා පිණ්ඩපාතේට ශාලාවට යනකොට මගේ පස්සෙන් එනවා අර අරණ්‍ය සේනාසනේ අක්කර 40ක ලොකු කැලෑවක්. ඒකේ ඉන්නවා එක එක වර්ගයේ සතුන්, වන සතුන්. මේ සතුන් මගේ පස්සෙන් එනවා මේ පාත්‍රයට මොනවා හරි ඒගොල්ලන්ට අරන් එයි කියලා. සතු එහෙමයි. දැන් බලන්න මගේ හඬ ඇහිලා මේ සතා එනවා ස්ටේජ් එකට උඩට. කාගේවත් ඉල්ලීමකට නෙමෙයි. එයා කැමැත්තෙන් එනවා ඔයාගෙන. ඇවිල්ලා එයා පැත්තක ඉන්නවා. ඇයි? ඒ සතුන් හාමුදුරුවන්ට වඩා සමීපයි. සතුන්ගේ හැටි. ඉතින් මුන්නාසේ අර පිණ්ඩපාතයේ සඳහා ගල් ගුහාවෙන් එළියට වඩින වෙලාවල් මේ වනයේ ඉන්න සත්තු දන්නවා. හස්තීන්, මුවන්, ගෝනුන් මේ සතුන් දන්නවා. ඒ අය අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේත් එක්ක පසුපසින් යනවා.
ඉතින් සත්තු ඇවිල්ලා බලන් ඉන්නවා හාමුදුරුවෝ එළියට වඩින්නේ නැහැ. ඒ සතුන් අතර හස්ති රාජයෙක් ඉන්නවා. දල තියෙන උඩට. මේ සතා ගල් ගුහාව ඇතුළට ගිහිල්ලා බලනවා. ඉව කරලා. අනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාන. මේ හස්තිය එළියට ඇවිල්ලා මහා හඬින් කුංචනාද කරනවා. අපේ ඉතිහාසයේ දක්වලා තියෙන්නේ ඒ කුංචනාද ස්වරය දෙව්ලොව බඹලොව දක්වා පැතිර ගියා කියලා. එතකොට ඒ සාහඬින් මේ සතා කුංචනාද කරලා කෑ ගහලා කියනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු පණිවිඩේ. මේ හස්තිය අමුතු ස්වරයකින් කුංචනාද කරනකොට ඒ ගම්වාසී මිනිස්සු රැස් වෙනවා ගල් ගුහාවට. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. පිරිනිවන් පානකොට උන්වහන්සේට වයස අවුරුදු 80යි. ඔබ හිතන්නේ බුදුහාමුදුරුවන්ට දැන් කොච්චර වයස වෙන්නද? එතකොට බුදුහාමුදුරුවන්ගේ 11 වෙනි වස් කාලේ වයස කීයද? බුදුරජාණන් වහන්සේ එතකොට වයස අවුරුදු 46යි. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ 35 සනදියේදී 35. අවුරුදු 11ක් එකතු කරන්නකො. එතකොට කීයද? 46යි. මම ඔබට කියාගෙන ආවේ සතුන් පව කැමති මේ ධර්මයට. ඔබ පමණක් නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ 12 වෙනි වස් කාලය ගත වෙන්නේ ගෝසිතාරාමේ ඉඳලා ආපහු දෙව්රම් විහාරයට වඩින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වඩින්නේ පාරිණීය වනයට. සංඝයා වහන්සේලා අතර ධර්ම විනයධාරී භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච කලහයක් නිසා කලකිරීමටපත් වෙන බුදුරජාණන් වහන්සේ පාරිණීය වනයට වඩිනවා වසසන. අපුපස්ථාන කරන්නේ හස්තියෙකුයි වඳුරෙකුයි. මාස 3ක් බුදුහාමුදුරන්ට අපුපස්ථාන කරනවා. ඒ වගේ සතුන් හරි සමීපයි ධර්මයට එක්ක. එතකොට සම්බුද්ධ දේශනාව දෙවියන් බඹුන් මිනිසුන් යපුන් රබසන් තිරිසනුන් ආදී සියල්ලන්ට සාධාරණයි. එමයි බුද්ධ දේශනාව. මතක තියාගන්න අපි බණ අහන්නේ යොපාලී මතක නැහැ. ධම්මසම්නේ පවෙන් නිදෙන්නයි පවෙන් නිදෙන්නේ පිනෙහි යෙදෙන්නයි පිනෙහි යෙදෙන්නේ කුසල් වඩන්නයි කුසල් වඩන්නේ නිවන් දකින්නයි. මං කිව්වම කියමුකෝ මතක හිටියද? ධම්මසම්නේ පවින් මිදෙන්නයි පවෙන් මිදෙන්නේ පිනෙහි යෙදෙන්නයි පිනෙහි යෙදෙන්නේ කුසල් වඩන්නයි කුසල් වඩන්නේ නිවන් දකින්නයි. එතකොට බණන්නේ මොකටද? පවෙන් මිදෙන්න. නිවන් දකින්න නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? ඔය පව් ගොඩක් කොයි කරගහගෙන ඉන්නේ. පව් ගොඩක් මේ අපේ ජීවිතේ පවත්වාගෙන ඉන්නේ පව් එක. අපි ළඟ කොච්චර කෙලෙස් තියනවද? නේද?
කවුරු හරි ඉන්නවා නම් ශාලාවේ කියන්නකෝ මට. ස්වාමීනි මන් ළඟ ලෝභය නැහැ අතුස්සද කියන්න බලන්න. ඔක්කොම ගාව තියනවා නේද? ලෝභය කියන වචනෙන් ලෝභය නැහැ. හැබැයි ලෝභේ නෑදෑකම් තියෙන වචන ගොඩක් තියෙනවා. පර්යාය වචන මොනවද? ආදරය කියන්නේ ලෝභය. ප්‍රේමය කියන්නේ ලෝභය. රාගය කියන්නේ ලෝභය. තණ්හාව කියන්නේ ලෝභය. තෘෂ්ණාව කියන්නේ ලෝභය. චතුරිකාමී ඡන්දය කියන්නේ ලෝභය. ඒකට ඡන්දය කියන්නේ කැමැත්තනේ. කැමැත්ත කියන්නේ මොකද්ද? ලෝභය. ලෝභකමට අරගෙන ඔය කරන්නේ. එතකොට මේ විදිහට බැලුවම මේ ලෝභය කියන වචනයට සමවෙච්ච සමාන වෙච්ච වචන තියෙනවා ගොඩක්. බැලුවම ලෝභය කියන නමින් නේ අපි ළඟ. හැබැයි වෙන වෙන නම් වලින් අපි ළඟ ඉන්නවා. හරියට ඔයගොල්ලන්ගෙන් අහුවොත් ඔයගොල්ලෝ පාන් පිටි කනවාද කියලා ඔයගොල්ලෝ කියන්නේ නේ කවදාවත් පාන් පිටි කනවා කියලා. ඒ වුණාට ඔයගොල්ලෝ කිඹුල බනිස් කනවා. මාළු බනිස් කනවා. මාළු පාන් කනවා. එළවලු රොටි කනවා. රෝල්ස් කනවා. සමහර ආමනේලා මහත්තයර වැඩ ඇරිලා එන ගමන් කියන්නේ මේ මහත්තයෝ රැට එනකොට කොත්තු වගේ නේ. නිකම්ම නෙවෙයි කියන්නේ තොත්තුව බුද්ධික. ඇයි ඒ පාන් පිටි බැලුවම පාන් පිටි නොකෑවට පාන් පිටි වලින් හදන જાති ගොඩක් තියෙනවා. ඒව කනවා. ඒ වගේ ලෝභය කියන එක විවිධ නම් වලින් අපේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙනවා. එතකොට දහම් වසන්නේ පවෙන් මිදෙන්නයි. ලෝභය දුරු කරගන්න, ද්වේෂය දුරු කරගන්න, මෝහය දුරු කරගන්න. ඔය ආදී වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ මේ ක්ලේශ මූලයන් එක්ක බද්ධ වෙච්ච තවත් කෙලෙස් සමස්තේ 1500ක් මේ 1500ක් වූ කෙලෙස් බැහැර කරන්න බලන්න. පවෙන් මිදෙන්න. පවෙන් මිදෙන්නේ පිනේ යෙදෙන්නයි. පව් වලින් අපි මිදෙන්න ඕන. පින් ජීවිතයට ලං කරගන්න. පින් එකතු වෙන්නේ නැහැ පව් එක්ක. එහෙම නේද? පව් එක්ක පින් එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුෂාන්ත ඊටම දක්ෂ ප්‍රවීණ ජාත්‍යන්තරයට පවා ගිය ජේෂ්ඨ මාධ්‍යවේදී ඇඟිල් පුංචි වැඩවලින් මහා මේවක්. දුෂාන්ත එහෙම දක්ෂයෙක්. දුෂාන්තගේ මාධ්‍ය භූමිකාව තුළ ජීවිකාව තුළ එය ආශ්‍රය කරන ඒ තලයට ගැලපෙන පිරිස් ඇසුරු කරනවා. දුෂාන්තගේ කල්යාණ මිත්‍රයෝ ඒ මාධ්‍ය ශාස්ත්‍රයෙන් බැහැර වෙච්ච සමකාලීනයෝ ගණනාවක් දුෂාන්ත එක්ක අදත් ඉන්නවා. නිරෝෂත් ඒ අතරේ කෙනෙක්. හර්ෂ නිරෝෂ ඔය වගේ අපිත් එක්ක සමීප වුණ දුෂාන්ත එක්ක සමීප වෙච්ච තව චරිත ගොඩාක් මේ සමාජය තුල ඉන්නවා. ලිංගතු චරිත. හැබැයි ඒකේ අර දුෂ්චරිත කියන අංශයේ අගතියටපත් වෙච්ච කවුරුවත් එතන නැහැ. පව් කරන්නාට පව් කරන්න ඕන. යහපතේ යෙදෙන්නන්ට යහපතේ යෙදෙන්නන්ට එකතු වෙනවා නේද? එහෙමයි. එතකොට පවෙන් මිදෙලා පිනෙහි යෙදෙන්නා. පිනෙහි යෙදෙන්නේ මක් නිසාද? අපේ ජීවිතයේ කුසල් වැඩි දියුණු කරගන්න. හොඳට මතක තියාගන්න. බණ අහලා, දන් දීලා, සිල් රැකලා, භාවනා කරලා, වැඩිහිටියන්ට සලකලා, එහෙම නැත්නම් වත් පිළිවෙත් වල යෙදিলা
මේ මම මුලින් කිව්ව දස පුණ්‍ය ක්‍රියාවන් ඔය 10ම කරලවා මතක තියාගන්න නිවන් අවබෝධ කරගන්න බෑ. නිවන් අවබෝධ කරගන්න බෑ. අපි ඉතින් බෝඩ් කැල්ලට ගහනවා නේද? නිවන් සැප ලැබේවා කියලා. බෝඩ් එක ටික දවසක් යනකොට නිවන් දැකලා අවුවට පිච්චිලා වැස්සට හේදිලා එක දිය වෙලා. නිවන් දකින්න බෑ ඔය කියන ලේසියට. නිවන් අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගන්නට කුසල් වඩන්න ඕනේ. කුසල් වඩන්න ඕනේ. පින කුසලෙහි ප්‍රාථමික අවස්ථාව. එහෙනම් පින වර්ධනය කර නොගෙන කුසලයට අනුගත වෙන්න බෑ කෙනෙකුට. ඒ නිසා පිනෙහි යෙදෙන්නේ කුසල් වඩන්නයි. කුසල් වඩන්නේ නිවන් දකින්නයි. අනේ නිසායි අරමුණ අවබෝධය ඇති වගේ බණ ටිකක් අහමු. දැන් උග වෙලාවක්. දිව්‍ය ලෝකය යන්නේ කවුද? ඔය ඇත්ත කොහොම කැමති එහෙම. ඇහුවොත් නම් කියන්නේ නෑ ආමුදුරනේ. පොට්ට බුරුනේ. ඔය මිනිස්සු පින් කරලා ආමුදුරුව දාන ශාලාවට වැඩම කළාම හොඳට තාල රට දාලා ත්‍රිතල තිලක සකලඥය සාගර පාරගත ස්වශේෂ නායක ගුණරතන මන්දිරායමාන වූ ලස්සනට පින්වාක්‍ය දේශනාවක් ඇදලා කියලා සුමනා සුජාතා බන්දුල මල්ලිකා කෝසල මල්ලිකාවන් දේවීවරුන්ට සේින්ද හිම කියලා කලට මුත් අකලට නොනස්නා සියලු භවභෝග ගෞරවමහේශාදීන්ගේ යුක්ත වූ ජීවිතයක් ගතකොට එහෙම කියලා දිව්‍ය ලෝකයන්හිද මනුෂ්‍ය ලෝකයන්හිද උත්පත්තිය ලබා කෙලවර නිවන් සැප ලැබේ වාචිත ආගම කාල ඇසී වුණාට පස්සේ කියන නිවන් සැප ලැබේවා කියලා. ඒ කියන්නේ ඒක ඉවරයි. විඳලා උපරිමයට ගිහිල්ලා කියනවා නිවන් අවබෝධ වෙන්න ඕනේ කියලා. එහෙම නෑ. මේ වින්දනය විඳීම් බැහැර කිරීමයි නිවන කියන්නේ. ඔය අතහැරීමයි නිවන කියන්නේ. එතකොට ඒවා අතහරින්න නිවන් අවබෝධ කරගන්නට ඔය දස පුණ්‍ය ක්‍රියා නෙවෙයි මහෝපකාරී වෙන්නේ කුසල ක්‍රියා. එනිසා කුසල වැඩි දියුණු කරගන්න ඕනේ. දැන් ඉතින් සසර සැරිසරනාතේ අපි කැමති නෑ. සතර අපාය උත්පත්ති ආදී දුක්ඛිත ස්ථානවල ආත්ම භාවවල සැරිසරනට අපි කවුරුත් කැමති නෑ. බලන්න ගාථාවක් තියෙනවා මේ පුබ්බේව සන්නේවාසේන පච්චුප්පන්න හිතේනවා. අපිට මේ සමහර අය මුණ ගැහුණා කවදාවත් හම්බ වෙලා නැහැ. සමහර කෙනෙක් මුලින්ම මුණ ගැහුණාම අපට හිතෙනව නේද මට ඔයාව කලින් දැකලා පුරුදුයි කියලා. හැබැයි මේ අත්ත කවදාවත් දැකලා නැහැ. ඒ අත්ත දැක්කාම අපිට හිතෙනවා මෙයාව මට හොඳ මීටරයක්. මෙයා මට මීට පෙර මුණ ගැහිලා තියෙනවා. අර ඇත්තට ටික අපි පොඩ්ඩක් කියලා කතා කරනවා මේ මට ඔයා හොඳට දැකලා පුරුදුයි මේ ඔයා කවුද? ඒත් කියනවා මටත් ඔයා හොඳට දැකලා පුරුදුයි කවුද කියලා නිශ්චයක් නැහැ. මේ මම නම් අහවලා ඔයා කවුද? අපි එහෙම නේද කෙනෙක්ව මුලින්ම අඳුනගන්නේ. නිරෝෂ එහෙම අඳුනගත්තේ. එතකොට මුලින්ම දැකලා හිතනවා මේ සංසාරේ පුරාවට මං ආශ්‍රය කරපු කෙනෙක්. එයා තමයි මේ මුණ ගැහිලා තියෙන්නේ. සසර සම්බන්ධතා නැති කිසිදු ජීවිතයක එකතු වීමක් නැහැ. සසර සම්බන්ධතා තියෙන්න ඕනේ. මේ ජීවිත භවය තුල එකතුව වාසය කරන්න.
සංසාර සම්බන්ධතා නැත්නම් අපිට එක්ක ජීවත් වෙන්න බෑ. ඒ සමහරු ඉඳලා ඉන්නේ පෝරුවේ තියලා දවස් 7ක් මගුල් කාලා ලොකු උත්සවයකට අරගෙන වෙලාවට දුසාන්ත තාම එහෙම කරලා නැහැ. ඉක්මනින් කරමු. එතකොට අන්තිමට යුන්දේ මාස 3ක් විතර ගිහිල්ලා මාස 2ක් 3ක් ගිහිල්ලා සූට්කේස් එකක් උසගෙන උන්දේ ගෙදර. අම්මා අහනවා මොකද පුතේ? ඌත් එක්ක ඉන්න බෑ අම්මේ. ඒ සසර සම්බන්ධතා නැහැ. මගුල් කාලා ගියාට වැඩක් නැහැ. සාංශාරික එකතුවක් නැත්තම් ඒ හදවත් එකට මුහු වෙන්නේ නැහැ. ඔවුන්ගේ අරමුණු පාරවල් දෙකක් අපි ඒකට කියනවා මැච් වෙන්නේ නැහැ කියලා නේද? ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්න නම් සසර සම්බන්ධතා තියෙන්න ඕනේ. කවදාවත් ගිහින් නැති පළාතක අපි යනවා මුලින්ම. ඒ පළාතේ පාරේ යනකොට ආපසු හැරිලා බලනකොට සමහර විට අපිට හිතෙනවා මේ පාරේ මං කලින් ආවා වගේ මතකයි. ඇයි අපිට එහෙම හිතෙන්නේ? සසර කවදා හරි අපේ ප්‍රදේශය තුළ ජීවත් වෙලා තියෙනවා. එහෙනම් මතකනේ මේ සසර සම්බන්ධතා කොහොමද හැදෙන්නේ කියලා. ඒ සසර සම්බන්ධතා බුදුහාමුදුරුවෝ දේශනා කරන උප්පලම්ම යතෝදකේ නෙළුම් පිපෙන්නේ දියෙයිමයි. කාටවත් පුළුවන් ද නෙළුම් ගොඩ හිටවන්න? පෝච්චි එක දාන හදන්න බෑ. ඒක දිය සුරු කරගෙනමයි හැදෙන්නේ. ආන්නේ වගේ නිවන් අවබෝධ කරගන්න තුරු අපි මේ භවය තුල සැරිසරනවා. මනුෂ්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට, දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයට හොඳ පැත්තේ. නැත්තම් මනුෂ්‍ය ලෝකයෙන් තිරිසන් ලෝකයට, එහෙම නැත්තම් പ്രേත ලෝකයට, අසුර ලෝකයට මරණින් මතුව යනවා. මේ ඔක්කොම ලෝක එකතු කරලා බලනවම කීයක් තියෙනවද ලෝකේ? ලෝක තියෙනවා. අපි වචනේට කියනවා 31 බඹතලය කියලා. 31 බඹතලයේ හැදුනේ කොහොමද? මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි. එකතුව කීයද? 7යි. 4 අපායයි. 7යි 4යි කීයද? 11යි. දැන් එතකොට එතන තියෙන ලෝක 11. කාමාවචර භූමි කියලා ඔය ලෝක 11ට කියනවා. ඊගොල්ලෝ තියෙනවා තවත් ලෝක 16ක්. ඒ 16ට කියනවා රූපාවචර භූමි කියලා. රූපාවචර භූමි. ධම්මචක්කේ කියනකොට එහෙම කියන්නේ බ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුසාවේසුම් කියන්නේ. එතකොට බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. දැන් අර 11ට 16 එක්කව කළාම කීයද? 27යි. ගණන් තේරෙන්න 27යි. ඊළඟට තවත් තියෙනවා ලෝක 4ක්. ඒ 4ට කියනවා අරූපාවචර ලෝක කියලා. අරූපාවචර ලෝක. ඕන ඔය 31ක් වූ ලෝක තලයේ තුල තමයි අපි සසර සැරිසරන්නේ නිවන් අවබෝධ කරන තුරුම. ඒ අතර මූලිකයි කාමාවචර ලෝකේ 11. අපි ඉන්න මනුෂ්‍ය ලෝකය, ඒ වගේම දිව්‍ය ලෝක 6, 4 පාය. මේ කාමාවචර ලෝක. මේ වෙසෙන සත්වය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තම් වේ දේවා තාවතිසා අවසප්පුරිෂෝ ඉදහතේ. ඔබ මේ මනුලොවෙන් දෙව්ලොව අපේක්ෂා කරනවද? ඒ දෙව්ලොව අපේක්ෂා කරනවා නම් ඇත්තටම අපි අපේක්ෂා කරන්නේ මෙතනින් එහා දිව්‍ය ලෝකෙ. ඒකනේ ඇත්ත කතාව. ඔය මනස නිවන් දකින්න පෙර මෙහෙ නැත්තම් එහෙ. එහෙම නේතන් 4 පයන කවුරුත් ඉන්නවද? නරක ලෝකෙට යන්න
අසුරනිකායට යන්න කවුරුත් කැමති අය නැහැ නේද? තිරිසන් ලෝකයට යන්න කැමති අය නැහැ. പ്രേත ලෝකයට යන්න කැමති අය නැහැ. එහෙනම් මනුස්ස ලෝකයේ සහ දිව්‍ය ලෝක කියන මෙන්න මේ කාම සුගති භූමීන් වල තමයි අපි සැරිසරන්න කැමති නිවන් දකින්න තුරු. මෙතනින් එතෙන්ට යන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මාතා පෙන්ති හරං ජන්තුම් කුලේ ජට්ඨා පචායේනං සංහං සකිල සම්භාසං තේසු නෙය්‍යප්පහායේනං මච්චේර විනයේ යොත්තං සච්ඡං කෝදා විභුන්නරං තං වේ දේවා තාවතිසා ආවසප්පුරචෝ ඉදාතේ. ඔබ මේ මහේසාගේ දිව්‍ය ලෝකයේ දෙවියෙක් වෙලා වැඩක් නැහැ. ඔබ දෙවියන් අතර ප්‍රධානියා වෙන්න. දෙවියන් අතර ප්‍රධානියා කවුද? සක්‍රය. සක්‍රය. සක්දිව් රජ පදවිය ලබන්න ඔබ පූර්ණණය කරගත යුතු ගුණාංග ටිකක් තියෙනවා ජීවිතේ. පළවෙනි එක මාතා පෙන්ති හරන් ජන්තු. අම්මා තාත්තට පණ දෙවෙනිකොට ආදරය දක්වන්න. ආදරය කරන්න. මම ඒ කාරණාව කියන්නේ දුෂාන්තට නෙමෙයි. අඩුම ගානේ ඔබ දුෂාන්ත වගේ වෙන්න. දුෂාන්ත සිය ජීවිතේ දශක 4ක් අම්මා අප්පච්චි වෙනුවෙන් වෙන් කරනවා. දශක 4ක් කොච්චර කාලයක්ද? ඒකේ මුල්ම දශකේ මන්ද දශකයේ සිට ක්‍රීඩා දශකයේ දක්වා ඒ කියන්නේ පළවෙනි අවුරුදු 20 අම්මා අප්පච්චිගේ රැකවරණේ දුෂාන්ත ඉන්නවා. මට මතක විදිහට දුෂාන්ත මේ මුලින්ම උපයන්නේ බවට පත් වෙන්නේ අවුරුදු 20 සීමාවට එනකොට. එතකොට මන්ද දශකය ක්‍රීඩා දශකය දෙකම ඉවරයි. ඊට පස්සේ ඔහු පටන් ගන්නවා ජීවිතේ යොබන දශකය. 21 සිට 30 දක්වා කාලේ. හැඩ වැඩ වෙන කාලේ, ලස්සන වෙන කාලේ, අලුත් අලුත් දේවල් හොයන කාලේ. මේක මොකෙක්වත් හිවෙන්නේ. ඒ ඔක්කොම අතේරලා එයා හිතනවා අම්මා අප්පච්චිව සතුටු කරන්න ඕනේ. මාධ්‍යයට යනවා ඊටාම සුළු වැටුපකට දුෂාන්ත රූපවාහිනියට යන්නේ. මට මතක විදියට මේ රුපියල් 1000කටත් අඩු මුදලකට මාධ්‍යයට යනවා මුලින්ම දෛනික වැටුප. එතකොට දුෂාන්ත දැන් හම්බ කරන ගාන මම කියන්නේ ඕනෙත් නැහැ නේ. එතකොට අර මිනිසයා එතෙන්ට ගෙහෙල්ලා ඊටාම සුළු වියදම තමන්ගේ පෞද්ගලික වියහියදන් කොටේ තියාගෙන ඉතුරු ටිකෙන් අම්මයි අප්පච්චි පෝෂණය කරනවා. පුදුම කැපකිරීමක් ඒ තරුණ ජීවිතේ. මම අද බලට වටින්නේ ඒ නිසාමයි. ඒ ගුණේ නිසා. අම්මා අප්පච්චිට ඉච්ඡර ආදරය කරපු පුතේ මං මේ වර්තමාන සමාජය තුල දැකලා නැහැ. අතිශයෝක්තියක් නෙමෙයි, ඒක ඇත්තක්මයි. දුෂාන්තගේ සමකාලීන මිතුරෝ ඒක පිළිගන්නවා. දුෂාන්තට වඩා ජේෂ්ඨත්වයෙන් වයසින් ඉහළ උදවිය ඒක පිළිගන්නවා. ආයතන ප්‍රධානීන් ඒක පිළිගන්නවා. සමාජයේ අසල්වැසිය ඒක පිළිගන්නවා. දුෂාන්ත අම්මා අප්පච්චිට පණ ඇරලා සේවය කරා. කැප වුණා. අන්න අම්මා අප්පච්චිට ආදරෙන් සෙනෙහසින් අප උපස්ථාන කරන්නේද කෙනේ. එයාට සක්‍ර භවන විවෘතයි. එතෙට යන්න පුළුවන්. මගමානවක ප්‍රතිපදාව අරගෙන බලන්න එතන තිබුණේ එක. මගමානවක තමයි සක්‍රයා බවට පත් වෙන්නේ.
අම්මා අප්පච්චිට පණ දෙවෙනි කොට ආදරය කරපු උපස්ථාන කරපු ශ්‍රේෂ්ඨ තරුණ ජීවිතයක් මග මානවක ඔබ ඔබේ අම්මා අප්පච්චිට දැන් දුෂාන්තගේ අම්මා අප්පච්චි මිය ගිහිල්ලා මේ ජීවත් වෙන මේ බණහන මේ පරිසරයේ මේ සමාජයේ බහුතරය අම්මා අප්පච්චිලා ඉන්නවා මිය ගියා ඉන්නවා මෙතන අම්මා අප්පච්චිලා ජීවත් වෙන අයත් මෙතන ඉන්නවා මේ බණ ඇහෙනවා එළියේ සාගාවේ ඒ වගේ අයට අම්මා අප්පච්චිට ජීවිතේ පුරාම ආදරය දෙන්න. අලුත් අවුරුද්දේ බුලත් උරුල්ලක් අරගෙන අම්මා අප්පච්චි බලන්න ඔය උපාසක අම්මලා උපාසක මහත්තුරු ඒ තරුණ ළමයි බුරුතිකයෝ අවුරුද්දට ගෙදර යන්නේ. අම්මා අප්පච්චි එන්නේ වෙනම සමහර විට. ඔබ දැන් පවුල් වෙලා වෙනම ජීවිතයක්. ඔබ අම්මා අප්පච්චි බලන්න ගියාම ඔබ අද්දක බනවන යන්නේ නෑ බුලත් උරුල්ලක් අරගෙන මේ අපේ සිංහල සංස්කෘතිය හැදුනේ එහෙමනේ බුලත් උරුල්ලක් අරගෙන අම්මට චීතරෙද්දා තාත්තට සරම කමීසයක් අම්මට හැටරෙද්දා ඕ අරගෙන යන්නේ ගිහිල්ලා ඔක දීලා අම්මට වැඳාම අම්මා අහලා තියෙනවද ඔයගොල්ලන්ගේ අනේ පුතේ ඔබ මෙච්චර ලොකු පඩියක් ගන්නවා මොකද්ද බං මේ ගෙනාවු කම්බාය එහෙම කියලා තියෙන්නේ නෑ ඒ අම්මා අප්පච්චි ඔබ ඔබේ තෑග්ග තුටුපඬුර දීලා වැඳ සැනින්ම අම්මා කිව්වේ මොකද්ද? අනේ මගේ රත්තරන් පුතේ උඹලට තියෙන නෑ මොනවට වියදම් කළාද? උඹලා කාලා බීලා ඇඳලා ඉන්න එක තමයි මට අවුරුදු. මට ඔය තෑගි ඕන නෑ. ඒ කිව්වට ඒක ගන්නවා. ඒක වෙනම කතාවක්. දරුවා සතුටු කරන්න. අර අම්මා අප්පච්චිට තෑගි ඕනේ නෑ මොනවද උනේ ආදරේ ඔය අම්මා අප්පච්චිම බලන්න අලුත් අවුරුද්දට බුලත් උරුල්ල දෙන්න ගෙදෙට්ට ආවේ නැති වෙලාවේ දවස් කීයක් කීල්ලුවද කියලා ඕගොල්ලෝ එනකම් පාර බැලුවද කියලා ඕගොල්ලෝ යනකම් තාම ආවේ නෑනේ අපේ ලොකු පුතා අපේ පොඩි දුව තාම ආවේ නෑනේ මාව බලන්න අපිව බලන්න ඒත්තන්ට අවුරුදු නෑ දරුවයි වෙන්නේ නෑ තාම අවුරුද්දක දරුවෝ ලං වෙන එක එකතු වෙන එක සතුට බෙදා ගන්න එක එයාලා දකින්නේ ඒක තමයි අවුරුද්ද සතුට එක අම්මා අප්පච්චි ජීවිතේ ඉල්ලුවේ දරුවනේ ඔබෙනුත් අන්නේ ආදරේමයි ජීවත් ඉන්න තාක්කල් අම්මට තාත්තට ආදරේ දෙන්න හරියට දුෂාන්ත වගේ දුෂාන්ත උදේ පාන්දරෙන් රූපවාහිනියට ගිහිල්ලා රෑ 8 ප්‍රවෘත්ති කියලා ඉවර වෙලා ගෙදෙට්ට එනවා 10ට 10:00මාරට ආපු සැනින්ම උණු වතුර වාජනයක් හදලා තාත්තව නාවනවා තාත්තා ඇඟ හැමතැනම මල මුත්‍රා ගාගෙන මොකද තාත්තා හිටියේ යම් 80කින් අවසාන කාලේ එතකොට ඇඟේ අසුචි ගැවිලා මුත්‍රා ගැවිලා ඒ තියෙන වාජන එකක්වත් ඒ තාත්තා පාවිච්චියට ගන්නෑ. ඒවා විසි කරනවා 80 මේ පුතාට චූරේදී කැතරේදී කොහොම දේශමකට දාලා හොදවනවා. අර තාත්තගේ උපස්ථාන ටික ඔක්කොම කරලා අම්මත් එක්ක එකතු වෙලා පුළුවන් විදිහට මොනවා හරි පරිප්පුවක් පොල් සම්බෝලයක් හදාගෙන මහ ලොකු කෑම හදන්න වෙලාවක් නැහැ. ඒ හදලා අම්මටයි අප්පච්චිටයි දෙන්නට දීලා තමනුත් භුක්ති විඳලා ආයෙත් උදේ පාන්දර මේ දරුවා රූපවාහිනියට යනවා. ඔය කැපකිරීම සාමාන්‍ය සමාජයේ තරුණයෙකුට කරන්න පුළුවන්ද? බෑ. අන්න අම්මා අප්පච්චිට ආදරේ දෙන්න ජීවත් වෙන්න කාලේ. මරුණට පස්සේ අපි කොච්චර ආදරේ පෙන්නුවට වැඩක් නැහැ. ඒ තමාරු උන්දලා යන්නේ 70ක් විතර දිගයි ඔය රුවන්වැලිසෑය වටේ කංචුකේ අර කංචුකේ කියනවා කප්රුක කියනවානේ මේක බෞද්ධ ගොඩිය සිවුරා උතාගෙන උග දිගෑරගෙන ගාත කිය කවි කිය සාදුකාර දෙදී තමයිලේ මීටර 300ක් දිගයිනේ මේක
මේක දිගට ඔළුව උඩ තියාගෙන කවි කිය ගාථා කිය ගිහිල්ලා රුවන්වැලි සෑය වටේ උත්තරනවා. චෛත්‍ය රෙදි අදින නෑවුනේ. දැන් මේ බුදුහාමුදුරුවන්ට නෙමේ මේක පූජා කරන්නේ මම එපා කියනව නෙමෙයි හොඳේ. මිනිස්සු මොන තරම් දහම තුල අන්දද රුවන්වැලි සෑය වටේ මීටර 500ක් දිග රෙද්දක් කොතලා සාදු සාදු කියලා රුවන්වැලි සෑයට පූජා කරලා හැරිලා එන එක අම්මට චීත්ත රෙද්දක් කරන් දීලා නැහැ අවුරුදු ගානකින්. තාත්තට අඳින්න සරමක් කරන් දීලා නැහැ. හැබැයි ඒක මහා දානපතියෙක්. බලන්නකෝ දවසින් දවස පැටව ගන්න වැඩිහිටි නිවාස ටික බැලුවාම අම්මා අප්පච්චිලා කොච්චරනම් අසරණ වෙලා එතන ඉන්නවද ඒ තැන්වල එනවද මම පෞගිය දවසක වනගදීත් කිව්වා හෝටලෙට ගිහිල්ලා හාමිනේත් එක්ක හොඳ 5 star හෝටලයක දවල් කෑම ඕඩර් කරලා කනවා නෝනාට කොච්චර මිනිස්සු ආදරේද නිරෝෂ පුතේ නෝනගේ මාළු කෑල්ලේ කටු අරුව ඇරලා දෙනවා කාපම්මෙන්ට කියලා. හැබැයි අම්මට පොල් සම්බෝලේ බතුයි ගෙදර නැහැ. එහෙම තරුණයෝ අපේ සමාජයේ ඉන්නවද නැද්ද? ඉන්නවා. අම්මා කෑවද තාත්තා කෑවද දන්නේ නැහැ හොයන්නේ. එහෙනම් උන්ට බෑ දෙව්ලෝ යන්න. මතක තියාගන්න. දුෂාන්ත ඔබට දොර ඇරිලා කුලේ ජෙට්ටා පචායේ නම් තමන්ගේ කුලේ ජේෂ්ඨයන්ට අවශ්‍ය වත්පිළිවෙත් වතාවත් ඉටු කරන්න ඕන. ඔබ දෙව්ලොව සැප බලාපොරොත්තු වෙනවා නම් නැවත ඔබ උසස් මිනිස්ය භූමියකට ආත්මයකටපත් වෙනවා නම් ඔබ ඔබේ කුලේ ජේෂ්ඨයන්ට ආචාර සමාචාර දක්වන්න වත්පිළිවෙත් ඔවුන් වෙනුවෙන් ඉටු කරන්න ඒක ඉතාම ශ්‍රේෂ්ඨයි. සම්හං සකිල සම්බාසං තේසුනේයම් පහයන හැම වෙලාවෙම මෘදු මොලොක් වචන වලින් සමාජය ආමන්ත්‍රණය කරන්න. වචන වලින් අපට කළ නොහැකි දෙයක් නැහැ නේද? රටේ පාලකයෝ පත් වෙලා තියෙන්නේ වචන වලින්මයි. හොඳයි. වචනමයි. ක්‍රියාවෙන් කෙසේ වෙතත් වචන. ඒ කිව්ව දේවල් මුළු රටක් පිළිගත්තා. විශ්වාස කළා. වචන නේද? වචන වලින් බලය ගන්නත් පුළුවන්. වචන වලින් බලය ගිලිහෙන්නත් පුළුවන්. මතක තියාගන්න. බලය රැක ගන්නත් පුළුවන්. බලය විනාශ කරවන්නත් පුළුවන් වචනවලට. එනිසා සමාජයට හැම වෙලේම හොඳ වචනෙන් සංග්‍රහ කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ වචී දුස්චරිතය නරක 4 බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කතා කිරීම. මේ වාග් දුස්චරිතයෙන්මයි මෙන්න ඔබට බෑ නැත්තම් මෙතනින් ඉහළට යන්න. ඔබට අවස්ථාවක් නැහැ. ඔබ ඒ නිසා සමාජයේ අනේක ප්‍රිය කරන ප්‍රිය වචනය, සත්‍ය වචනය, ගුණගරුක වචනය මුදා හරින්න. මච්චේර විනයේ යුක්තං මසුරු කම් ජීවිතෙන් පිටු දකින්න අත්හරින්න. කොච්චර දුනා මදියක් වගේ සමාජයක් නේද? මම මේ පෙරබගෙන එන සිවුර ඊගවට මම මේ උරට දාලා තියෙන සංඝහටිය මේ කොහොම මට පූජා කරපුවා. මිලදී ගත්තේ වල නේ. පූජා කරපුවා.
ඒ නිසා මගේ ඒ කෙරෙහි ලොකු බැඳීමක් නැහැ. මට මේක අතහරින්න පුළුවන්. බැඳීමක් නැහැ. මාත තියෙන වටාපත මට පූජා කරපු එක. මා පයලායේ ආපු පාවහන් දෙක පූජා කරපු එක. පාවහන් දෙක ගැනත් මම මීට කලින් දවසක කිව්වා. ඔය අලුත් මූණු වලට කියන්නම්කෝ. ඇමරිකාවේ කැලිෆෝනියා වල ඉන්න උපාසකම්මෙකු උපාසක මහත්තයෙකුයි මට තෑගි භෝග ගොඩක් එවනවා දුෂාන්ත දවසක්. සිවුරු දෙන්නා. ඊගාවට ජංගම දුරකථනය. ඊගාවට ඔය මේ සම ආරක්ෂා කරන ඒ ක්‍රීම් වර්ගනේ. උපාසකම්මල ගන්නව නෙමෙයි ආමුදුරුට ගැලපෙන ක්‍රීම් විශේෂ. ඊගාවට වටින සෙරප්පු කුට්ටම වගේ පාර්සලයක් එවනවා. මම ඔක ගිහිල්ලා ගන්නවා. අරගෙන ඇවිල්ලා දැන් මේක මේ ගෙනාපු වෙලේ ඉඳන් අර ඇත්ත මට කතා කරනවා. කතා කරලා මගෙන් අහනවා අපේ ආමුදුරනේ අරන්නේ පූජා බඩු ටික ලැබුණද? මම කිව්වා ගත්තා. අනේ ආමුදුරනේ ඒවා පාවිච්චි කරන්න. අපේ ආමුදුරෝ පාවිච්චි කරනවා නම් තමයි අපි සතුටු. ඇත්තනේ. පෙට්ටිය දාලා ඕවා කාවන්ට පරිහරණයට දෙන්න ඕනේ නෑ, මීයන්ට පරිහරණයට දෙන්න ඕනේ නෑ. මිනිහෙක් මිනිස්සේ පූජා කරන්නේ ආමුදුරෝ පරිහරණය කරයි කියන විශ්වාසෙ. ඒ ඇත්ත මගෙන් ඉල්ලනවා. බේරෙන්න බැරි දැන ඉතින් මම මේ සෙරප්පු මුට්ටම දාන්න පටන් ගත්තා. හරි. මේක හරි වටිනවා. ලංකාවේ මිලේ හැටියට නම් රුපියල් 8,900ක වගේ මිලක් මම දන්නේ. එච්චරලු වටිනවලු මේ සෙරප්පු මුට්ටම. ඒ කාලේ මේ අදෙය වෙච්ච සිද්ධියක් නෙමෙයි. ඉතින් මේ සෙරප්පු මුට්ටම දාගෙන යන්න මට නිකන් මොකක්ද වගේ මිනිස්සු දැක්කම ඒකයි ආමුදුරුවන්ගේ තියෙන ලොකුකම ඕසත්කම වෙනන මුද වටින සෙරප්පු සපත්තු දාන්නේ දෙක. නමුත් මේත්තව සතුටු කරන්න ඕන නිසා මම මේක දාගෙන යනවා ඉසුරුපුර පැත්තේ බණකට. යන ගමන දුෂාන්ත මගේ හිතේ දැන් අනිත් ප්‍රශ්නයක් මේ මෙච්චර වටින දෙකක් දාගෙන යනකොට මිනිස්සු මොනවා හිතයිද? ආමුදුරු අල්පේච්ඡතාවය ගැන බණ කියනවා. ඒ වුණාට ආමුදුරු දාන සෙරප්පු දෙක කොච්චර වටිනවද ඌව කියයි. විවේචනයි උඹ හිතේතා කියලා. බණ ගෙදරට ඇතුල් වෙනවා දොරටුව ගාව අර වටිනා සෙරප්පු මුට්ටම ගලවලා තියලා. බණ ඉවර වෙලා එළියට බැලෙන්න අර සෙරප්පු මුට්ටමම නැහැ. කවුරු හරි මේක දාගෙන ගිහලා. එතන තියෙනවා අඩිය ගෙවෙච්ච පරණ සෙරප්පු මුට්ටම. මං හිතාගත්ත බුද්ධ බැරි. මට මේ මිනිස්සු ඉගෙනුවා ඔබ වහන්සේට ගැලපෙන්නේ මේක නෙමෙයි මේක. අර අඩිය ගෙවිච්ච දෙක දාගෙන මං ආවා. අහන්න ගියේ නෑ. ඔකට දේවාල වල ගියේ නෑ. අරක අතහැරියා. මේක දැන් අර පරණ අඩිය ගෙවිච්ච සෙරප්පු දෙකක් දාගෙන තමයි දැන් මං යන්නේ මේ. අර හොඳ දෙක දැන් නෑ. එක දවසයි දැම්මේ. මගේ වාසනාවකට දෝ අවාසනාවකට දෝ ඉසුරුපුර බණ තිබුණු ගෙදරට තව ගෙවල් 10කට 15කට එහායේ ආයි මාස ගානකට පස්සේ බණක් තිබුණා. අර ගේ ඉස්සරහින්මයි මම යන්නේ. යනකොටයි මම දන්නේ මේ පැත්තේ මේ බණ කියන්නේ. ඉතින් බණගේ කලින් බණගේ පහු කරගෙන යනකොට මට හිතුණා අර බණගේ දෙද්දාවු මනුස්සේ දාගෙන ආපු සෙරප්පු දෙකක්ද දන්නේ කවුරු හරි තියලා ගියේ දොර ගාව. කොරෙක් තමයි සෙරප්පු දාගෙන ඇවිල්ලා සෙරප්පු අරන් යන්නේ නෑනේ. සෙරප්පු නොදාවිත් සෙරප්පුවක් දාන් යනවා. මම දැන් යන ගමන් හිතනවා බැරි වෙලාවේ ඒක ගත්ත හොරාගත්ත මිනිසයා බණ ගෙදර බණ අහන්න ආපු මිනිසෙගේ සෙරප්පු මුට්ටම මගේ සෙරප්පු දෙක ගාවින් තියලා ගියා නම් දැන් මේ බණ ගෙදරට යනකොට මේ ළඟහල පාලම නෙමේ බණ. සෙරප්පු දෙක ගෙවිච්ච සෙරප්පු දෙක නැති වෙච්ච මිනිසයා බණ අහන්න ඇවිත් හිටියොත් හිතයි නොදකින් ඉංගිරිය දීපාලෝක විහාරාධිපති හාමුදුරුවනේ මගේ සෙරප්පු දෙක වෙච්චර කල් පොරකම් කරලා තියෙනවා. උන්ට හොයන්නේ නැතිනේ අර ගෙවිච්ච එක හරිය. දැන් මෙහෙම හිතීතා මම අර බණ ගෙදරට යනවා.
අර වගේම සෙරේ පුංචම ගලවලා බණ කියලා ඉවර වෙලා එළියට බැලිනා පරණ දෙකක් නෑ උයි. මට එදා හරි සතුටුයි යන්නේ. මොකද සතුටු උනේ හැබැයි අයිතිකාරයාට සෙරෙප්පු දෙක හම්බ වෙලා. සතුටු නෙමෙයි. දැන් ඔබට පුළුවන් ද ජීවිතේ එහෙම දෙයක් නැති වුනහම කොහොම හිත හදාගන්න බෑ නේද? සමහර විට පොකට්ටුවේ නැති වෙන්නේ රුපියල් 1000ක් 2000ක්. මුන් දේවාලයක් ගන්න ගිහිල්ලා පොල් ගහන්නම ගිහින් 15000ක් 20000ක්. පොල් ගන්න මිරිස් සම්බරා එයි මේ මගේ වස්තුව හොරකම් කළා. අපි කොච්චර දුර දුවනවද නේද? අපි සතු දේවල් නැති වුණා. ඇයි අතහරින්න බැරිකම? දුෂාන්ත අතහරින්න. අම්මා අප්පච්චිට ආදරේ ඉන්නකන් දුන්නා. දැන් අම්මා අප්පච්චි අල්ලගෙන ඉඳලා බෑ පුතේ. ඒ දෙන්නව නිදහස් කරන්න ඕනේ අපි. නිදහස් කරන්නේ කොහොමද? බැඳීම ඉවත් කරන්න ඕනේ. මම තාත්තා නැති වෙච්ච දවසේ අම්මා නැති වෙච්ච දවසේ ඇති වෙන්නේ නෑනුවා. හාමුදුරුවෝ මම කියලා දරා ගන්න බැරි වුණා. හැබැයි මම ධර්මානුකූලව අවබෝධ කරගත්තා. එයාලට හදවතින් බැඳී ඉන්න තාක් එයාලට අපිව අතහැරලා මේ සසර වෙනත් භවයකට යන්න තියෙන අවස්ථාව නැතිව යනවා. අපි බැඳී තියාගන්නවා කියන්නේ ඒ ඇත්තට දෙව්ලොවට යන්න කියලා කිව්වට වැඩක් නැහැ. අම්මේ කියලා අපි හූල්ලනකොට තාත්තේ කියලා දුක් වෙනකොට ඒ අම්මා අප්පච්චි දරුවා දුකෙන් ඉන්නේ නැති දාලා යන්නේ නැහැ පුතේ. ඒ නිසා අදවතින්ම දැන් බැහැර කරන්න. නිදහස් කරන්න අපි යන්න. ඒ විතරක් නෙමෙයි. මොනවද අපි ජීවිතේ උපයලා තියෙන්නේ? මම එදා මලගෙදරදී කිව්වා. දුෂාන්ත පුතා අම්මා අප්පච්චි රැක ගන්නවා විතරක් නෙමෙයි. අනිකුත් පරිසරය ආරක්ෂා කරගන්න දුෂාන්ත ජීවිතේ ගොඩක් කැපකිරීම කරනවා. පුංචියේ නිවහන රැක ගන්න දුෂාන්ත වැඩ කරනවා, කටයුතු කරනවා. මං කියන්නේ පුතේ අපි ඔක්කොම අද බැහැර කරමු. එයි එතන දුක ගොඩක්. එතන ගැටලු ගොඩක්. එතන බාධක ගොඩක්. සංසාරේ අපිට සසර ගමන මෙතනින් ඉහළට නම් අපි ගෙන යන්න ඕන. අපි වෛරී සහගතව තවදුරටත් වාසය කිරීමෙන් පළක් නැහැ. ද්වේෂ සහගතව හැසිරීමෙන් පළක් නැහැ. එහෙම ආපු ඒව තමයි ඔය මටත් පළ දුන්නේ. සංසාරේ කවදා හරි කොහේ හරි මට වෛර කරලා ඇති. සසර බැඳි වෛර එහෙමයි. දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට අවසන් භවය දක්වාම වෛර කරා. වෛරය අරගෙන ආවා. බුදුහාමුදුරුවෝ කවදාවත් උන්වහන්සේට වෛර කළේ නැහැ. හැබැයි එතුමා ඒ වෛරය අරගෙන ආවා. ඔය 11 වෙනි වස් කාලේදීම බුදුහාමුදුරුවන්ට මුණ ගැහෙනෝනේ හරි අපූර්ව කෙනෙක්. මාගල්දිය බමුණා. කොසමෑනුවර ජීවත් වුණේ. මේ බමුණ දවසක් බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ ගිහිල්ලා ආපහු වඩිනකොට අතරමඟදී මුණ ගැහෙනවා මේ බමුණට. බුදුහාමුදුරුවෝ හරි ලස්සනයි බලන්න. ඕගොල්ලෝ සෙන් පවුඩර් උලලා කියුටිස් ලිප්ටිස් ගාලා දාන්න දින ඔක්කොම ඩෙකරේෂන් ටික දාලා විහාර මන්දිරයට ගිහින් බුදුහාමුදුරුවෝ ඉස්සරහා හිටගෙන බලන්නකො. නොදකි කැස්සොටුවේ තරම්වත් වටින්නේ. බුදුහාමුදුරුවෝ තොල් පාට කරලත් නැහැ, බුදුහාමුදුරුවෝ නියපොතු පාට කරලත් නැහැ, බුදුහාමුදුරුවෝ සල්ුව පිටතල පෙරවගෙනත් නැහැ, ආභරණ ලාලා ආභරණ ඒ මුකුත් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ ඉදිරියේදී අපි පරාදයි එහෙමනේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වලින් යුක්ත වෙනවා. මේ බමුණට පොඩි ලෝභකමක් හිතෙනවා බුදුහාමුදුරුවෝ දැකලා. බමුණ මේ බුදුහාමුදුරුවෝ සකල ක්ලේශ ප්‍රහීණය කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් කියන්නේ මේ බමුණට එහෙම අවබෝධයක් නැහැ. මොකද එයා බ්‍රාහ්මණ ධර්මය අදහපු කෙනෙක්. මේ බමුණ බුදුහාමුදුරුවන්ට සමීප වෙලා මේ ඔබ කොහේ ගිහින් එන ගමන්ද? මම මේ පින්ඩපාතේ වැඩියා.
මේ ඔබේ රූපසපුව හරියම විචිත්‍රවත්, හරි පැහැපත්, ආකර්ෂණීය. මම ඔබට යෝජනාවක් කරන්න. බුදුහාමුදුරනේ මොකක්ද කෙනෙක්ද ප්‍රාර්ථනේ? මට ඉන්නවා පංච කල්යාණයෙන්ම සුසැදී දුහිතෘවා එකම දුවයි. මට මහා ධනෙකුත් තියෙනවා. මගේ එකම දුවට මම මෙච්චර කල් ආකර්ෂණය ඇති මනස්කාන්ත රූපසපුවකින් යුක්ත තරුණයෙක් වෙහෙව්වා. හම්බුනේ නැහැ. මං කැමතියි ඔබ මගේ බෑනනුවන් කරගන්න. කවුද මේ කියන්නේ? මාගන්ධිය බමුණ. බුදුරජාණන් වහන්සේ මේ රූපේ ඇති අනිත්‍යතාවය පැහැදිලි කරමින් මේක දෙතිස් කුණක කොට්ටාස්යන්ගෙන් පිරුණු අසූචි වලින් ගහන වුණ නවදුරකින් කුණුවේ ගිරෙන මම ඒක විස්තරාත්මකව කියන්නේ අර තරුණේතු කලකිරුණොත් එම අපරාධනේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ රූපේ ඇති අනිත්‍යතාවය ගැන පැහැදිලි කරමින් මාගන්ධිය බමුණාට සැක කරනවා ඔබේ දියණිය මට අසූචි පිටක් කෙල පිටක් හා සමානයි. ඇත්තනේ බමුණට හිතට හරි අමාරුයි. මෙච්චර වෙලා මම වර්ණනා කළා මගේ දෝණි ගැන කිව්ව කතාව කෙල පිටක් තරම් මට ඉන්නේ නැහැ කිව්වා. අසූචි ගොඩක් වගේ කිව්වා. ගෙදර ගිහිල්ලා දුවත් එක්ක මේ පණිවිඩේ කියනවා බමුණා. මට ශ්‍රවණ බව ජෞතමයන් මුණ ගැහුණා මෙන්න මෙහෙම කිව්වනේ දුවේ ඔයා ගැන කියනකොට. ඒ ඇති කරගත්ත වෛරය මාගන්ධි ජීවිත කාලෙම තියාගත්ත බුදුහාමුදුරුවෝ. මාගන්ධි කියන්නේ බමුණ නෙමෙයි. මාගන්ධි දුව. මාගන්ධි දියණිය අර තාත්තා ගිහින් කිව්ව කාරණාව නිසා බුදුහාමුදුරුවෝ ගැන වෛරී සාගත වෙනවා. 11 වෙනි අස්කාරයේදී වෙච්ච සංසිද්ධිය. මේ මාගන්ධි හරි ලස්සනයි. උදේනි රජුරුවන් මේ රූපසපුවේ යුක්ත තරුණියව සිය රාජ පරිවාරයට ගන්නවා බිසවක් බවට පත් කරගන්න. උදේනි රජුරුවන්ගේ අග බිසව කවුද? සාමාවතී. සාමාවතී කියලා කියන්නේ බුදුන් සරණ ගිය නිතර ධර්මානුකූලව ක්‍රියා කරපු අන්තපුර කාන්තාවන් සමග බුදුරජාණන් වහන්සේ හමුවේ නිතර බණ අහපු සදහැවත් මහේසිකාවක්. මාගන්ධි බුදුහාමුදුරුවන්ගෙන් ගන්න බැරි පළිය ගත්තේ කාගෙන්ද? සාමාවතී. ආලකේද? සාමාවතීව මහා තෙල් කටාරමක දාලා මාගන්ධිය සාමාවතීව අර නටන තෙල් කටාරමේ දාලා මරනවා. මියන මොහොතේ සාමාවතී මෛත්‍රිය වඩනවා. ආලා කියන දේ කතාව. එතකොට බලන්න එකම රජුරුවන්ගේ බිසවරු දෙන්නේ එක්කෙනෙක් බුදුහාමුදුරුවන්ට වෛරී සහගතයි අනිත් කෙනා බුද්ධ ශ්‍රාවිකා. එහෙම ජීවිත අපිට සසර දිමුණ ගෙනෙන්න මතක තියාගන්න. එතෙන් පුතේ දුවේ අම්මේ අප්පච්චි ඕක තේරුම් අරගන්න ඕන මේ ජීවිත භවයේදී. එනිසා තව තවත් මේ වෛරය දිගට ගෙනියන්න එපා. අමනාපකම් හිත්නෝදකම් ගෙනියන්න එපා. දැන් අද හිතයි අපේ දායකයෝ හාමුදුරුවන්ටම තමයි ඒ ටික වටින්නේ. මම බැහැර කරලා තියෙනවා. ඒකයි මම සැහැල්ලු වෙන්නේ. එතකොට ඔබත් එහෙම සැහැල්ලු වෙන්න ජීවිතේ. දොසාන්ත ඔබත් සැහැල්ලු වෙන්න ඔබේ ජීවිතේ. අම්මට තාත්තට ලොකු සැනසීමක් එතකොට ඇති වෙයි ආත්මේ. ඔවුන් ඔබ දුකෙන් ඉන්න තාක් ඔබ පීඩාවෙන් පසු වෙන තාක් ඔවුන්ගේ ආත්ම සුවපත් වෙන්නේ නැහැ. ඊළඟට මසුරුකම් කියලා කොච්චරවත් දේවල් ඔගොල්ලෝ අහලා තියෙනවා. මසුරුකම කියන්නේ අධික ධන ලෝභය පමණක් නෙමෙයි. ආවාස මච්චරිය. මගේ ගේ තමයි හොඳම. අනුන්ගේ ගෙවල් අපේ ගේ මන්දිරය, අනුන්ගේ ගෙවල් කසිකබ. එහෙම හිතන මිනිස්සු සමාජයේ ඉන්නවා නේද?
අනුගේ ගෙදරකට ගිහින් ඒ ගෙදර තියෙන අඩුවමයි කියන්නේ. ඒ ගෙදර දුර්වල තැනක්මයි පේන්නේ, දකින්නේ. ඇයි? තමන් ඉන්න තැන නිවහන රජදහන. හැබැයි අනුගේ ගෙවල් දොරවල් ඒ තැනට එනවට කැමති නැහැ. එහෙමනේ බෝධිරාජ කොක්නද මාලිගාව හදලා හදපු ශිල්පියව මරන්න හෙව්වා. බෝධිරාජ කුමාරයා. ඒ වගේ ආවාස මච්චරිය තමන්ගේ ගේ දොර උසස් අනුන්ගේ ඒවා පහත්යයි දකින සමාජයක් තියෙනවා. ඒක ආවාස මච්චරිය. ඊකට කුල මච්චරිය. තමන්ගේ කුලය උසස් අන් අයගේ කුල පහත් කොට සලකන සමාජයක් තිබුණා. අද නම් ඒක නෑ මම හිතන්නේ. සමාජයේ ඉස්සර කාලේ තිබුණා ඒක තදින්ම මුල් බැහැ. අඩු කුලයේ ඇත්තන්ට වතුර බේදුරුවක් දුන්නේ නැහැ. ඉහළ ගොවි ගම කුලයේ ඇත්තෝ. එහෙම තිබුණා. බුදුගම, බුදුගොවි, කරාලේ, වම්පරා ගොනනේ මන්ද. එහෙම ගොඩක් ඔය තරන්නේ කුල ભેදය, කුල මච්චරේ. ඒකෙන් උදුම්ම ගත්ත මිනිස්සු ඔය දවසේ සිල් ගත්තා කියමු. එවුන්ට සිල් අරගෙන මිනිස්සු දැන් ඉඳගෙන ඉන්න උපාසකම් වලට උපාසකම් බෙදනවනේ පරිප්පු පොල් සම්බෝල ඉන්දියාප බාතුන් ඕවා මේව අල්ලගෙන යනවනේ අඩු කුලෙක් පරිප්පු ගෙනාම කියමු ඉහළ කුලෙක්ට සිල්ලරගෙන මේක හිතනවා මට ඕනේ උඹේ පරිප්පු ඇයි අඩු කුලේ පරිප්පු මයිසූර් පරිප්පු නෙමෙයි බෙදන්නේ අර කුල බේදයේ සිල් රෙද්දෙත් තියෙනවා මේ උන්ට සිල් ගත්තත් වැඩක් තියෙන්නේ වැඩක් නැහැ කුල මච්චරිය ඊගමට වර්ණ මච්චරිය මිනිස්සු හරි කැමති වර්ණනාවට පොඩක් අඩු කරලා බලන්නකො අනිකාව වර්ණනා කිරීමෙන් බැහැර වෙලා අනික එයාගේ මහ ලොකු දෙයක් නැහැ ඔයත් අපි වගේමයි ඒ තැනට ගිහිල්ලා බැලුවොත් ඒ ඇත්ත එතන නුරුස්නා බවටපත් වෙනවා ඒ ආශ්‍රය කරන්න අකමැති වෙනවා වනමච්චරේ මිනිස්සු හරි කැමති සමාජයේ නම්බුනාම ගන්න සමාජයයි දේශ බඳු දේශ කීර්ති අරවද මේවද පට්ට ගොඩක් දාගෙන සමහර දේශ බඳුල කරපු දේවල් පේනවනේ පහුගිය කාලේ එතකොට දේශ බඳුකට ඒක තමයි රටටම හුරුනියම හැබැයි පට්ටම දේශ බඳු දේශ කීර්ති එහෙමයි ඉන්නවා මොන කීර්තියක්වත් සමහර විට මේ ඔක්කොම නෙමෙයි සමාජයේ සමහර මිනිස්සු කැමති වර්ණ ලබන පදවි ලබන තනතුරු ලබන ඒවා තුළ ඉහළින් වැටෙන්න කැමති අන වන්න මච්චය එහෙමයි නැද්ද සමාජය ඕන තරගේ ආමුතුරු මෙච්චර අපේ පන්සලට වැඩ කළා නිකන්වත් අපේ නමක් ගමක් කිව්වේ නෑ එහෙම කියලා බැනර යන්නේ මිනිස්සු කැමති එහෙම ඊගාමට ලෝභ මච්චරේ එකතු කිරීමද ලෝකේ ගණිත සිද්ධාන්ත හතරක් තියෙනවා මූලිකව නේද ඊට උප වශයෙන් එකතු වෙච්ච තව ගණිත සංකල්ප ගොඩක් තිබුණාට ගණිත සිද්ධාන්තයේ මූලිකම සිද්ධාන්ත තියෙන හතරයිනේ එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම සමහර යුන්දල ඉන්නවා මුළු ජීවිතේම එකතු කිරීමයි වැඩි කිරීමයි විතරමයි උන් බෙදන්න කැමතිත් නෑ අඩු කරගන්න කැමතිත් නෑ ඒ මිනිස්සු එකතු කරනවා ගොඩ ගහනවා වැඩි කරනවා ඒකමයි ජීවිතේ ඒක ලෝභ මච්චරය දෙන්නේ නෑ ගානු විතරයි එහෙම ජීවිත කොච්චරවත් යනවා එතකොට බලන්න මසුරුකමට කොච්චර නෑදෑකම් තියනවද ඕගොල්ලෝ ඉගෙනගෙන තිබෙච්ච මසුරුකමේ තිබෙන්නේ සල්ලි විතරයි නේද නමුත් කුලය ලෝභය ආවාසය වර්ණය විවිධ ක්‍රම වලින් මසුරුකම පෙනී හිටින අපේ ජීවිතවල ඒක බැහැර කරන්න සත්‍යං කෝදා විමුහනරා අවසාන ගුණාංග දෙක තමයි සත්‍යං නිතරම ඇත්ත කතා කරන්න
ඔබ සමාජය තුල ගෞරවයට පාත්‍ර වෙනවා. ඔබේ සසර තුලත් ඔබ සුඛී සුවපත් භාවයට පත් වෙනවා. සත්‍ය කියන්නේ පාරමිතාව. ඔබේ ජීවිතය ඇත්ත කරගන්න. සත්‍ය කතා කිරීම විතරක් නෙමෙයි. සත්‍ය ජීවිතයක් ගත කරන්න. මිනිස්සු බොහෝ වෙලාවට ගත කරන්නේ බොරු ජීවිත. බොරු ජීවිත. ඔය විදුහල්පති කෙනෙක් හම්බ වෙන්නේ අමාත්‍ය ව්‍යාපාරයේ ඒ ප්‍රදේශයේ එවුන්ගේ සභාපති. හැබැයි කුඩු වලට උත් අවුල්. නේද? මේ දේශපාලනයේ නෙමෙයි හොඳේ. මම කියන්නේ නූතන සංසිද්ධි එක්ක උදාහරණ සහිතව. එතකොට මේ මිනිස්යාගේ ජීවිතයේ සත්‍යද නෑ විදුහල්පතිවරේ නොකල යුතු පහක්ම දෙයක් උගලා තියෙන ජීවිතේ. කිසිසේත් නොවිය යුතුයි. එතකොට ඔහුගේ ජීවිතේ බොරුවක් නේද? මවාපෑමක් නේද? රංගපෑමක් නේද කරලා තියෙන්නේ. එතන ඔබ ජීවිතයේ සත්‍යගරුක වෙන්න. සත්‍යවාදී වෙන්න. වෙස්සන්තර නාටකයේ වෙස්සන්තරට රඟපාන හැබැයි සැබෑ ජීවිතේ මසුරු සිතා. එහෙම මිනිස්සු මේ සමාජය තුළ ඉන්නවා. ඔබේ චරිතය දිනවිදව දකින්න පුළුවන් වෙන්න ඕනේ අනිකාට. ඔබේ ජීවන චරිතයේ සත්‍යවාදී චරිතයක් වෙන්න ඕනේ. බොරුවෙන් ආටෝපේ පුරව ගන්න එපා ඔය ජීවිත. වැඩක් නෑ පණක් නෑ. මෙතෙන්ට ඔය දෙන්න ඉඳගන්න ඉස්සෙල්ලා උතන ඔය කුඩු දෙක තිබ්බේ වෙන දෙන්නෙකුට. හරිද? දැන් ඔය දෙන්න දෙක හිස් නිසානේ. ඔය දෙන්න ඉස්සෙල්ලා වෙන දෙන්නෙකුට උතන තිබ්බා. මේ මම මෙතන ඉඳන් දැක්ක දෙක. ඒ දෙන්නට ආරාධනා කළා එතනින් ඉඳ ගන්න කියලා. ඒ දෙන්නගෙන් ඒ හිතවතය අත දික් කරලා පෙන්නනවා අපි පිටිපස්සට යමු කියලා. මම ඒක මෙතන ඉඳන් දැක්කා. සතුටුයි. ඒක තමයි වෙන්න ඕනේ. දැන් ඔබ ඉඳගන්නේ හිස් නිසානේ. අර ඉඳ නැති නිසානේ. පිටිපස්සේ ඉඳ තිබුණා. ඇය අත දිගු කරලා පෙන්නනවා නේ අපි මෙතෙන්ට යමු කියලා. ඇයි අපි සමාජෙ කැපී පෙනෙන්න ආරයි? ඇයි අපි සමාජයේ ඕනවට වඩා අනිකාගේ ගරුවමන් අපේක්ෂා කරන්නේ? තමන් අඩු නිසා. තමන්ගේ දුබලතා නිසා. අපි කැමති අනිකා ඉදිරියේ බලවතෙක් යයි හඳවන්න. ඒක ඕන නැහැ. ජීවිතයේ ඇත්තට ඕන දෙන්න. සත්‍යවාදීවම හැසිරීම ක්‍රියා කරන්න. දුෂාන්තගේ අවමංගල අම්මා අප්පච්චිගේ අවමංගල සභාවේදී ගම්මාසින් මෙතනින් කතාවක් පැවැත්වුවා මට මතක විදිහට සිසිර දුවේ. ඒ තරුණයා කියනවා අපි මෙච්චර කල් දැනගෙන හිටියේ නෑ දුෂාන්ත ඔයා මෙච්චර වටින මිනිහෙක් කියලා. මේ මල්ලකුත් ඉල්ලගෙන සමහර විට ඒකේ ලෝලු මල්ලා සමහර විට ඒකේ ආල් මිනිස්තුන පහමල්ලා ඉංගිරිය නගරයෙන් අරගෙන දුෂාන්ත ගෙදෙට්ට යනවා බඩු අරගෙන. හරි සරල ජීවිතයක්. මේ සාමාන්‍ය විදියට අඳින කෙනෙක්. ඔගොල්ලෝ දැකලා තියෙන දුෂාන්ත මෙච්චර රූපවාහිනියේ චමින් දැරුණාම රූපවාහිනියේ අද ඉන්න ඉහළම ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදකයා දුෂාන්ත වෙනකොට ඒ කලස් ගමන පෙන්නලා තියෙනවද? මම මෙහෙම මිනිහෙක් නෑ. බලන්නේ සරලකම කොච්චර වටිනවද? ඒක ජීවිතේටම අපිට ගන්න තියෙන වටිනාම ආදර්ශයන්ගෙන් එකක්. ඔබේ හැකියාවන් දක්ෂතාවන් අනේකාට නරඹන්නට නොවේ. ඔබේ ජීවිත කුසලතා විදිහටයි ගොනු කර ගන්න ඕනේ, ගොඩ නගා ගන්න ඕනේ. ඉතින් ඒ සත්‍යවාදී ජීවිතේ වටිනවා. ඕදාදී බුන්නරන් අර මං කිව්වේ තරහ එපා අතාරින්න. අරගෙන යන්න මෛත්‍රී පූර්වාංගම සිටුවේදී සසර සුවපත් කර ගන්න නම් සුගති ගාමීත්වයට සසරපත් වෙන්න නම්
ඊළඟ භවයේ සුගති ගාමීත්වයට යන්න නම් ජීවිතයේ තුල ක්‍රෝධය බැහැරකොට මෛත්‍රී චින්තාමණිය වැඩි යුතුයි. ප්‍රායෝගික කරගත යුතුයි. මොකද්ද මෛත්‍රී චින්තාමණිය කියන්නේ? දැන් මෛත්‍රිය කියන්නේ මොකද්ද? උපාසකම්මලා නැතුව අලුත් අය කියන්නේ මට මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා උපාසකම්මලා අහලා තියෙනවා. තරුණේ කියන මෛත්‍රිය කියන්නේ මොකක්ද? මෛත්‍රිය. ඒ වුණාට අපි පුංචි කාලේ නම් මෛත්‍රිය කරනවා. මම නිරුක්කෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා පටන් ගත්තේ පෙරපාසලේදී නෙමෙයිද? පෙරපාසලේ ඉඳන්නේ. අදත් මෛත්‍රී වඩන්න කිව්වම ওই ටික නේද කියන්නේ? මා මෙන්න මාගේ දෙමාපියෝද මාගේ ගුරුවරයෝද මාගේ වැඩිහිටියෝද ඔය විදිහටනේ මෛත්‍රිය වඩන්නේ. මං අහන්නේ මෛත්‍රී කියන්නේ මොකක්ද? මෛත්‍රී කියනවා ඔන්න දැන් ශාලාවෙන් කියයි උත්තරය. හාමුදුරුවෝ මෛත්‍රී කියන්නේ මෙත්තාවට. මෙත්තාව කියන්නේ මොකක්ද? අපි මෛත්‍රී කරනවා මෙත්තා වඩනවා. හැබැයි ඒකේ අරමුණ හඳුනගන්නේ නැහැ. මොකටද මෛත්‍රිය? මොකටද මෙත්තා? මෙත්තාව ඒවත් මෛත්‍රිය කියන්නේ මිතුරු සිතක් පවත්වාගෙන යාම. කාටද ඔබ මුලින්ම මිතුරෙක් වෙන්න ඕන? මට මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා. සමාජයට කොච්චර කිව්වා සුවපත් වෙන්න කියලා අපේ හිත තුලේ තියෙන කුණු ගොඩක් නං අපි අනුන්ට සුවපත් වෙනකොට වැඩක් තියෙනවා. වැඩක් නැහැ. ඔය හිත අසුචි ගොඩක්. ඔය හිත ගිනි ගොඩක්. ඒ ගිනි ගොඩේ ඉඳගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කිව්වට වැඩක් නැහැ. ඉස්සෙල්ලා ඔබට මෛත්‍රී කරන්න. ඔබට මෛත්‍රී කරනකොට දුසාන්ත දැන් පටන් ගන්න. මෙච්චර දුසාන්තට මෛත්‍රී කළා නෑ. දුසාන්තට මිතුරෙක් කළා නෑනේ දුසාන්ත. මම කියන්නේ එහෙම උනානම් දුසාන්ත 42ක් වෙනකන් ගෙදර ඉන්නේ. එතකොට දුසාන්තගේ ජීවිතේට මිතුරෙක් වෙන්නේ නෑ. එයා හිතනවා මගේ අම්මා අප්පච්චිට හොඳ මිතුරෙක් වෙන්න ඕන. එහෙමද? අම්මා අප්පච්චිට හොඳම හිතවතා වෙන්න ඕනේ මම. මොකද මගේ පවුල වෙන කවුරුත් නැහැ. අනේ යා අම්මා අප්පච්චිට හොඳම මිතුරෙක් වුණා. මෛත්‍රිය පැතුණා. හැබැයි ඔබට මෛත්‍රී කරා. එතකොට ඔබේ ජීවිතේ කවදාවත් වරදට පෙළෙන්නේ නැහැ. මත්පැන් දුම්මැටි මේ හැම දෙයකම අවසානයේ තියෙන්නේ මොකද්ද? අමෛත්‍රී. එවනේ අම්මා අප්පච්චි නා දරුවන් දෙතොල් දුන්නේ ඔය ගෑනු ළමයින්ට විතරක් නෙමෙයි පිරිමි අපිටත් දීලා දෙනවා. අම්මා අප්පච්චි අපට පාට වෙනස් කරලා දුන්නා දීප දෙනකොට. ඔබ පිරිමියකින් හින්දා ඔබ පොඩ්ඩක් පාට වෙනස් වෙන්න ඕනේ. එහෙම නැහැ. ඔතේ දුන්නේ අම්මා අප්පච්චි අපිට එකම තොල් දෙකක්. ඔය හැමෝටම දීලා තියෙනවා. රටේම තියෙන ඉහළම ගණන් ඇතේ දුම්බටයක් අරගෙන ලොකු මුදලක් වියදම් කරලා සාකුව හිස් කරගෙන දුම්බටේ උරන උදේ ඉඳන් රැ වෙනකන් අන්තිමට අර නාදරුවන් දෙතුන් මොකද වෙලා තියෙන්නේ? හාළු වෙලා වූ සෞතු වෙලා. තමන්ට තමන් හතුරෙක් වෙලා නේද? එතන විතර නෙමෙයි මේ අක්මාවත් කළු වෙලා. ඒකත් ගිහිල්ලා කළු දුමාරේ. උපාසකම්මලදී ඔය පාට කරන්න ඕන බුදුහාමුදුරු පාට කරලා. දැන් කියන්නේ අපි නෑ ආම්දුනේ මේ වයසක උන්දලා නෑ තමයි. තරුණ දූලත් හිතන්න. ඔය පාට ගන්න ඕන නෑ. හදවත තුලයි ඔබේ සැබෑ පාට පැහැදින්න ඕන. එනිසා කෝදාමේ බුන්නරන් ක්‍රෝධය ජීවිතයෙන් බැහැර කරන්න. එතකොට ඔබට පුළුවන් මේ ජීවිතේ දිනන්න. එතෙන් දන්නවද දැන් වෙලා 8ට 5යි. බණ පටන් ගත්තේ 6යි 15ට. තව බණ කිව්වොත් එම දුසාග මහත්තයාට වෙනවා මේ රෑ කෑම එකකුත් ඕඩර් කරා. ඉතින් පවුනේ අහිංසකයා මීට වඩා බණ කියන්නේ නැහැ.
අවබෝධ වෙන්නේ නැති ජීවිත යථාර්ථය මොකක්ද කියලා. මේ ජීවිත යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕන. මගේ පුතේ අම්මා අප්පච්චිට අවශ්‍ය යුතුයකම් කොටස මැනවින් ඉෂ්ට කරලා ඔබ ජීවිතේ අම්මා අප්පච්චි වෙනුවෙන් දන් දුන්නා. ආදරය දන් දුන්නා. අම්මා අප්පච්චිට කරුණාව දන් දුන්නා. අම්මා අප්පච්චිට මුදිතාව දන් දුන්නා. අම්මා අප්පච්චි වෙනුවෙන් උපේක්ෂාවෙන් සියල්ල දරාගත්තා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කාගාවද තියෙන්නේ? අම්මා අප්පච්චිලා. මහා බ්‍රහ්මයාගේ බ්‍රහ්මාතේ මාතා පිතර මහා බ්‍රහ්මයා ගාව තිබෙච්ච බ්‍රහ්ම විහාර ගුණ අතර බුදුහාමුදුරු මනෝලෝකයේ දේශනා කළේ අම්මා අප්පච්චි ළඟ තියෙන කියලා. පුදුමේ කියන්නේ අම්මා අප්පච්චි ළඟ තිබෙන ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ හතරම දුෂාන්ත පුතා ළඟ තියෙනවා තිබුණා. එයා අප්පච්චි කෙනෙක් වුණා. එයා ළඟ මෛත්‍රිය තිබුණා. එයා ළඟ කරුණාව තිබුණා. එයාගව මුදිතාව තිබුණා. උපේක්ෂාවෙන් හැමදේම දරාගත්තා. නැත්තම් රස්සාවක් නැහැ. ජීවිතේ තරහයි. මේ හැමදේම උපේක්ෂා සහගතව දරා ගැනීමේ ශක්තියත් ඒ තරුණ ජීවිතයේ තිබ්බා. ඔබත් එහෙම ඔබේ ජීවිතය තුළ මේ සත්‍යවාදීත්වයත් එක්ක ජීවිතේ ලස්සන කරගන්න අදිටන් කරගමු. ඒ අධිෂ්ඨානයක් ඔබ තුළ ඇති කරගත්තේද එයම පිනක්. ඒ පින අභාවයටපත් වුණු මාතලේ සිංහපුර ජයසිංහ ආරච්චිගේ ඥානශ්‍රියා දයාංගනී ජයසිංහ මෑණියන්ට කිම්මන්තුලාවගේ යක්ෂවර්ධන ආදරණීය පියතුමන්ට පරලොව බව ගමන සුවපත් භාවයට පත් කර ගැනීම පිණිසම ඉවහල් වේවා හේතු වේවා. සසර දුකෙන් අත් මිදේවා නිවනින් සැනසේවා කියලා සාදු කියනවා. මේ රැස් කරගත් උදාරතර පුණ්‍ය ක්‍රියාවේ ආනිසංසයන් මේ පින්බීමට අධිග්‍රහිත වුණ සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවෝ සහ ඔබේ ඉෂ්ට දේවතාවියෝ ඥාති දේවතාවියෝ විසින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේවාශ්‍රයයේ බල වැඩි දියුණු භාවයට පත් කරගනිත්වා. නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වන්ත පුතේ මම පුතේ කියලා කියන්නේ දුෂාන්ත කොච්චර ඉහළ තැනකට ගියා මට තාම දුෂාන්ත පුතේ. ඒ නිසා ආදරෙන් සෙනෙහසින් කරුණාවෙන් මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. අම්මා අප්පච්චිට මුළු ජීවිත කාලෙම කැපකිරීම කරලා අපෝපස්ථාන කරලා ආදරය සෙනෙහස නොඅඩුව ලබා දීලා ඔබ රැස් කරගත් මාහිමි කුසල පුණ්‍ය සම්දාය ඔබේ ජීවිතය තුළ අද අපේ දහම් පාසල මේ යම් තැනකට ආවාද පැමිණ තිබේද ඒ ආරම්භක සමාජිකයා විදිහට දුෂාන්ත හර්ෂ මේ තරුණ පිරිස ඒ වගේම වියපත් ගුරු බවතුන් මාත් එක්ක 80ක් දහම් පාසලේ ළමයි 1200ක් දක්වා දීර්ඝ පරිවර්තනයකට ගෙන එන්න දහම් මැස පාදන්න ඔබ ලබා දුන්න ශක්තිය කල ඒ සියල්ලක් පින් එපින්ද ඔබේ ජීවිතය තුළ විවිධාකාරයෙන් රැස් කරගත් කුසල පුණ්‍ය සමුදායන් වල ශක්තියද බලයද අපගේ ජීවිතවල අප රැස් කරගත් කුසල ශක්තියන් වල බලමහිමින්ද දුෂාන්ත පුතාගේ ජීවිතයම සුවපත් වේවා. ඒ ජීවිතයම සැපවත් වේවා. සියලු බලාපොරොත්තු සඵල වේවා. නිවන් පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම මේ උතුම් ධර්මඥානය පහළ වේ. ඔබටද සසර දුකින් විනිර්මුක්තව නිවන් මාර්ගට පිවිසෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරළක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ඇති ගෙදරක් නැති ගමනක් වෙති බෙරසක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ